අපි දැන් කරන්න යන්නේ පරිමිතිය කියන පාඩමේ එක අභ්‍යාසයේ එක ප්‍රශ්නයකට තියෙන අංක කොටස් අංක 3 වෙනි එක. මේකේ මෙන්න මේ විදිහට ඉන්නේ ඛණ්ඩයක් දීලා තියෙනවා. අංශක 120ක් සහ මේකේ අරය දීලා තියෙනවා 21 සෙන්ටිමීටර කියලා. එතකොට අපිට ඡාප දිගට අදාළ සමීකරණයක් තියෙනවා. ඡාප දිග සමානයි සම්පූර්ණ වෘත්තයේ අංශක ගාන 360න් කීයක්ද මේ කේන්ද්‍රික ඛණ්ඩයේ තියෙන්නේ කියන එක 120ක් ගුණ කිරීම දෙවරක් 5 වරක් r. එතකොට 120ට 120 360ට 120 3යි. එතකොට මේක සූරු කරපු සමීකරණය ගත්තොත් 2 5 r බෙදීම 3 තමයි උත්තරයට එන්නේ. ඊට පස්සේ අගයන් ආදේශ කරනවා දෙවරක් 5 වෙනුවට 22 බෙදීම 7 ගුණ කිරීම r වෙනුවට තියෙන්නේ 21 21යි සෙන්ටිමීටර. ඊට පස්සේ යට මෙතන තිබිච්ච 3ත් ඒ විදිහටම ලියනවා. දැන් සුළු කරලා බලුවොත් මේ 7ට 7 ඒවා 1යි 21ට 7 ඒවා 3යි මේ 3ට 3 ඒවා 1යි මේ 3ට 3 ඒවා 1යි. දැන් උත්තරය අපිට හම්බෙනවා දෙවරක් 22 සමානයි 44යි සෙන්ටිමීටර කියලා.